ශාරීරිකව නොවන නමුත් මානසිකව වෙහෙස දැනෙන. ඒ වගේ දවස්වල මමයට එරෙහිව සටන් නොකර සිටීමට උත්සාහ කරනවා. ඒ වෙනුවට මම මගේ ශරීරයට සහ මනසට සමන් දෙනවා. මානසික සුවයත් මානසික සාමයත් ඇතිවෙන ආකාරයට ආහාර ගන්නවා. මම සාමාන්‍යයෙන් උණුසුම් දෙයකින් දවස පටන් ගන්නවා. අද මම ග්‍රීන් ටී එකකට ලෙමන්, ඉඟුරු සහ මීපැණි දාලා හැදුවා. ආහාර දිරවීමට සහ ශරීරය සංසුන් කිරීමට ඉඟුරු වැදගත් වෙනවා. ලෙමන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට ක්‍රියාත්මක වෙනවා. උදේ ආහාරය මම සරලව ලබා ගන්නවා. මගේ පද්ධතීන් මහන්සි නොකර ශක්තිය ලබා ගැනීමටයි මට අවශ්‍ය වෙන්නේ. උණුසුම් ඕට්ස් බඳුනක්, කෙසෙල් සහ විවිධ වර්ගවල නට්ස් කිහිපයක්, මේ වගේ දවස් වැඩවලින් සංකීර්ණ කරගන්න නැතුව ඉන්න මම උත්සාහ කරනවා. ගැඹුරු හුස්ම කීපයක්, මට දැනෙන දේ ලියන්න අවස්ථාවක් සහ සැහැල්ලු අතරමැදි ආහාරයක් ඔයාලගේ හිත සුවපත් කරාවි. විරාමයක් ගන්න, හොඳින් හුස්ම ගන්න, සමබල ආහාරයක් ලබා ගන්න. සමබර හා උණුසුම් දිවාහාරයක් ජීර්ණය පහසු වන ලෙස වැඩි වශයෙන් සාකමය ආහාරත් මස් මාළු වෙනුවට බිත්තරත් තෝරා ගත්තා. ප්‍රෝටීන සඳහා බිත්තර හා පරිප්පුත්, කාබෝහයිඩ්‍රේට් සඳහා බත් මෙන්ම කොළ පැහැති පලා සහ එළවලු විටමින් සඳහාත්. මට මානසික විඩාවක් දැනෙන විට මම අධික ලෙස කුළුබඩු භාවිතයෙන් වැළකී සිටිනවා. ආහාර යනු මනස සුවපත් කිරීමේ එක් කොටසක් පමණයි. සංසුන්කම පැමිණෙන්නේ චර්යාව සහ ඔබටම කරුණාව දැක්වීමෙන්. රාත්‍රී ආහාරවේල ඔබගේ නින්දට පෙර ගන්නා ආහාරවේල නිසා සමබරව සහ සැහැල්ලුව ලබා ගැනීම වැදගත්. හෝල්ග්‍රේන් පැස්ටා සහ මාගේ ප්‍රියතම සලාද පීරිසියක්. ඔබේ මනස සහ ආහාරවේල ගැන සැලකිලිමත් වන්න. අනෙක් සියලුම ගැටලු පසුව විසඳෙනු ඇත. ඔබත් ඔබගේ මනස වෙහෙසට පත් වූ විට ආහාරයට ගන්නේ මොනවාද කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කියන්න.